හෙලෝ යාළුවනේ, ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අද මම ලස්සන බ්ලොග් එකක් අරගෙන තමයි ඔයාලා ළඟට ඇවිත් ඉන්නේ. අද මේ දවසේ අපිට හොඳටම වහිනවා. ඔයාලා පැත්තට කොහොමද? ඉතින් දවස් ගානක ඉඳන් නංගිටයි මටයි තිබුණු පුංචි ආසාවක් සංසිඳව ගන්න තමයි මේ හදන්නේ. ඒ කිව්වොත් හොඳට නයිකොච්චි දාපු රයිස් එකක් කන්න අපි දෙනට ගොඩ කාලෙක ඉඳන් ඕමනාවක් තිබ්බා. මුලින්ම රයිස් එකට අවශ්‍ය කරන නයිකොච්චි කරල් දෙක මම කඩා ගත්තා. ඊට පස්සේ රයිස් එකට අවශ්‍ය කරන කැරට්, ලීක්ස්, සුදු ලූණු, නයිකොච්චි, ලූණු ටික මම කලින්ම කපලා සූදානම් කරගත්තා. මොකද පස්සේ මට ඒක ලේසි නිසා. ඊටත් කලින්ම මම රයිස් එකට අවශ්‍ය කරන චිකන් ටික කහ ලුණු දාලා තම්බලා තීරුවලට කඩාගෙන තමයි තිබුණේ. ඊට පස්සේ මම තාච්චියක් ලිපේ තියලා තාච්චිය රත් වුණාට පස්සේ තෙල් ටිකකුත් දාලා අර තම්බගෙන තියාගත්ත චිකන් ටික ඒකට දාගෙන දැන් බෙද ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ අතරතුරේ ඔයාලගෙන් පොඩි දෙයක් ඉල්ලනවා. මගේ මේ channel එක අලුත් channel එකක් නිසා මගේ අතින් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. එහෙම වැරද්දක් වුණා නම් මගේ අතින් මට සමා වෙන්න. ඔයාලා මගේ වීඩියෝ වල වැරදි අඩුපාඩුවක් දැක්කොත් කමෙන්ට් කරලා මාව දැනුවත් කරන්න. ඊළඟ වීඩියෝ එකේ ඉඳලා මම ඒ වැරද්ද හදාගෙන ඔයාලා ළඟට එන්න මම පොරොන්දු වෙනවා. ඔන්න අපේ චිකන් එක දැන් බැදෙන ගමනේ තියෙන්නේ. තෙල් ටිකක් මදි කියලා හිතුණු නිසා මම තව තෙල් ටිකක් මේකට දැම්මා. මම මේ තෙල් දාන්න අරන් තියෙන්නේ ඉවර වුණු සොයා සෝස් බෝතලයක්. මේ සොයා සෝස් බෝතලේ මම හොඳට සෝදලා වේලලා අරගෙන තමයි තෙල් දාලා තියෙන්නේ. ඔන්න දැන් අපේ චිකන් ටිකත් හොඳට බැදිලා තමයි තියෙන්නේ. බලන්නකෝ අපේ අයියාගේ බබයි අක්කගේ බබයි දෙන්න දෙපැත්තෙන් ඉඳලා මම උයන දිහා බලන් ඉන්න විදිහ. ගොඩක් වෙලාවට ඒ දෙන්න තමයි නංගි මායි එක්ක ඉන්නේ. ඔන්න දැන් අපේ චිකන් ටිකත් හොඳට රන්වන් පාට වෙනකම් බැදිලා තමයි තියෙන්නේ. ඔන්න ඒ වෙලාවේදී මම චිකන් ටික ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ ඉතුරුණු තෙල් ටිකටම මම ඉඟුරු, සුදු ලූණු, නයිකොච්චි ටික, ලූණු ටික එකතු කරගෙන හොඳට බෙදලා ටෙම්පරාදු කරගන්න ගමන් තමයි මම මේ ඉන්නේ. ඒ ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට කැරට් ටික එකතු කළා. ඔය අතරේ මම ලූණුයි ගම්මිරිස් කුඩු චුට්ටකුයි එකතු කරගෙන තමයි තියෙන්නේ ටෙම්පරාදුවට. ඔන්න දැන් හොඳට කැරට් ටිකත් එකතු කරගෙන ටෙම්පරාදු කරගන්න ගමන් තමයි ඉන්නේ. කැරට් ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම බිත්තරයක් එකතු කළා. මේ බිත්තරේ මම කැරට් ටික පැත්තකට කරලා තමයි එකතු කරගත්තේ. මොකද බිත්තරවල තෙත ගතිය තියෙන නිසා තමයි මම එහෙම එකතු කරගත්තේ. බිත්තර ටික පස්සේ සයිඩ් එකට කරලා හොඳට ස්ක්‍රම්බල් වෙනකම්ම ඒක හැඳි ගන්න ඕන. ඊට පස්සේ ස්ක්‍රම්බල් වෙන බිත්තර ටිකයි කැරට් ටිකයි හොඳට මික්ස් කරගන්න ඕන. ඒ දෙක හොඳට මික්ස් වුණාට පස්සේ මම ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් වලින් මම භාගයක් එකතු කරගන්නේ. අනිත් ටික මොකද කරන්නේ කියලා පස්සේ බලමුකෝ. ඔන්න කැරටුයි ලීක්ස්ුයි බිත්තරයි තුනම මම හොඳට මික්ස් කරගත්තා. මික්ස් කරගෙන කලින් දවසේ උයලා පිච් එකට දාලා තිබුණු කිරි සම බත් වලින් ටික එකතු කරගන්න තමයි මේ හදන්නේ. හොඳට මික්ස් කරගන්න ඕන අපි මේක අඩු ගින්දරේ පොලොකු වෙලාවක්. මේ වෙලාවේදී මේ නයිකොච්චි දාපු නිසා රයිස් එක සුවඳම සුවඳයි. කොයලාවේ කනකන්ද කියලා ඉවසිල්ලක් නැතුව තමයි මේ බලාගෙන ඉන්නේ. මම ටික වෙලාවක් මේක මිශ්‍ර කරලා ඉවර වෙලා සොයා සෝස් වලිමුත් පොඩ්ඩක් එකතු කරගත්තා. එතකොට අපේ මේ රයිස් එකේ රස වැඩි වෙනවා. ඔන්න මේ රයිස් එකේ දැන් වැඩි වැඩ කොටසක් ඉවර වෙලා තමයි තියෙන්නේ. දැන් මේ වෙලාවේ අපි බෙදගත්තු චිකන් ටිකක් රයිස් එකට එකතු කරගත්තා. ඔන්න තව පොඩි වෙලාවක් මේක කලවම් කරගන්න තමයි තියෙන්නේ.
මේ වෙලාවේදී අපේ ලිපේ ගින්දර මට්ටම හොඳටම අඩු කරලා තමයි මම මේ කලවම් කරන්නේ. එතකොට හොඳට බත් ඇටේ බැදිලා අපේ රයිස් එක රසට එනවා. ඔන්න මේ වෙලාවේ දැන් අපේ රයිස් එක හදලා ඉවර වෙලා තමයි මන් තියෙන්නේ. ඔන්න අපේ තුන්දෙනා දැන් බෙදාගෙන කන ගමන් තමයි ඉන්නේ. ලැබුණු ප්‍රතිචාර වලට අනුව නම් රයිස් එක රසයි කියලා තමයි ලැබුණේ. ඔන්න දැන් තුන්දෙනා එක පිඟානයකට දාගෙන බොහොම සමගියෙන් තමයි වෙලාවේ කන්නේ. ඒ වුණාට පොඩ්ඩ මිස් වුණ ගමන් යුද්ධ පිටියක් තමයි එතන. ඔය තුන්දෙනාට ඒ තුන්දෙනා නැතුවත් බෑ ඇතුවත් බෑ. හැම ගෙදරකම සහෝදරයෝ එහෙම තමයි කියලා මම හිතනවා. සමහර වෙලාවට නංගිටයි මටයි මේ තුන්දෙනාගේ රණ්ඩු විසඳලා ඉවරයක් වෙන්නේ නැහැ. මාව මෙච්චර වෙලා අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ස්තුතියි. ඊළඟ වතාවේ මීට වඩා ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු.